කොහොමද යාළුවනේ? ඉතින් ඔයාලට සමහර අයට අවුරුදු සරු ඇති. හැමෝම ඉතින් පුළුවන් විදිහට අවුරුදු සමරන්න ඇති කියලා මං හිතනවා. අපිටත් තාම ඇත්තටම අවුරුදු ඉවර නැහැ. මොකද නෑදෑයෝ එනවා යනවා අපිට එන්න කියනවා. ඉතින් වැඩ ගොඩයි. ඉතින් මම පොඩ්ඩක් රාජකාරී පටන් ගන්න නම් ටිකක් පරක්කු වුණා. ඔන්න අද තමයි අවුරුද්දේ පස්සේ ඔයාලා හම්බෙන පළවෙනි දවස. ඉතින් ඔන්න අද ඔයාලට වාසි මදර් ප්ලාන්ට් පැකේජ් එකක් තියෙනවා. ඔන්න වටිනාකම දන්න කෙනෙකුට සහ දුර ගමනක් ඉක්මනට යන්න. ඔයාලා පුංචි පැල අරගෙන කාලයක් ලොකු කරලා ඔයාගේ අරමුණට යන්න වෙන්නේ. හරි. එතකොට මේ වගේ මෞෂාකම සෙට් එකක් ගත්තොත් ඔයාගේ අරමුණට වට ඉක්මනට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ කට් මුල් උඩ තියෙන පැල සෙට් එකක් එහෙම හම්බුනොත් ඉක්මනට කට් කරලා ඉක්මනට පැල අරගෙන ඔයාගේ ගමන ඉක්මන් කරගන්න පුළුවන්. හරි. ඔයාගේ අරමුණ ඉක්මනට සාර්ථක කරගන්න පුළුවන්. එහෙමනම් ඔන්න අද වර්ග 5ක මෞෂාක 5ක එකතුවක් තියෙනවා මම පෙන්නන්නම්. ඉතින්ක මෙයා පින්ක් බර්ඩ් ඔන්න මෞෂාක ඒ කියන්නේ මල් කිහිපයක් එක මල් 3 4 5ක් වගේ ඒ වගේ තියෙන මෞෂාකයක් ඔන්න අඩියකට ආසන්න උසයි ඔන්න ප්ලාන්ට් එකක් තියෙනවා. ඔන්න එතකොට මෙතන ඉන්නවා බ්ලැක් කාඩිනල් කෙනෙක් ලස්සන මල් පොහොට්ටුවක් එක්ක බලන්න මේ වටේට කට් මුල් උඩ තියෙන්නේ. හරි. එමනම් ඒකත් අඩියකට ආසන්න උසයි. එතකොට මෙතන ඉන්නවා වැනිලා යලෝ මල් 3ක් එක්ක පහුගිය කාලේ කීප දෙනෙක්ම ඔන්න වැනිලා යලෝ මදර් ප්ලාන්ට් හෙව්වා. නමුත් එහෙම ලොකුවට දෙන්න නැහැ යාළුවනේ. මොකද WhatsApp කියන්නේ අපි channel එකට පැකේජස් දානවට අමතරව අපිත් එක්ක පුජ්‍යලික WhatsApp හරහා සම්බන්ධ වෙලා නැත්නම් calls දීලා අපින් සමහර බොහෝ අය ඒ අයට අවශ්‍ය පැල ඉල්ලුම් කරලා මිලදී ගන්නවා. එතකොට පැලවල යම්කිසි හිඟයක් තියෙනවා. ඉතින් අද ඔන්න මේ පැකේජ් එකට ඔන්න ලස්සන වැනිලා යලෝ මල් 3ක් එක්ක ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා. බලන්න ලොකු ප්ලාන්ට් එකක්. මේකත් අඩියක් විතර උස ප්ලාන්ට් එකක්. හරි. මල් 3ක් එක්ක නිරෝගී ප්ලාන්ට්ස් මේ ඔක්කොම. ඊට පස්සේ මෙතන ඉන්නවා තවත් වෙනස්ම කෙනෙක්. අනිත් වර්ග මම කලින් පෙන්නපුවා ඔක්කොම බැංකොක් වර්ග. මෙයා නෙදර්ලන්ඩ් කෙනෙක්. නෙදර්ලන්ඩ් කියුරෝ. මේ මල රවුම් බෝල මලක්. මෙයා රතුත් නොවන තැඹිලිත් නොවන අමුතුම පාටක් මල ගොඩක් ලොකු වෙන විශේෂ වර්ගයක්. මේවා ඉතින් දැන් අලුතෙන් පැල පිට රටින් ඔන්න ඇවිල්ලක් තියෙනවා. ඉතින් ඒ පැල නම් නෙමෙයි මේ හොඳේ. මේවා අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ මේවා ලංකාවට පදන් වෙච්ච වර්ග අපි ගාව පැල බෝ කරපුවා. ඉතින් ඔයාලට පහසුවෙන් මේවා බෝ කරගන්න පුළුවන් සහ පහසුවෙන් හදා ගන්න පුළුවන්. මොකද මේවා හොඳට ලංකාවේ දේශගුණයට හුරු උණු වර්ග. එහෙමනම් තවත් ඉන්නවා මෙතන ඇබ්සලූට් ග්‍රීන්. ඔන්න මලයි පොහොට්ටුවයි ඒවත් ඉතින් කට් කරන්න පුළුවන් ඔබේ දක්ෂතාවය මත. හරි. මේ පේනවනේ කට් මුල් උඩ තියෙන්නේ. එහෙමනම් අද වටිනම වර්ග 5ක එකතුවක් වට පේනවා ඇති මදර් ප්ලාන්ට් සෙට් එකක්. හරි. එතකොට මෙන්න පින්ක් බර්ඩ් ලස්සන්ට කර්ලි වෙලා ඇඹරෙන වෙනස්ම කෙනෙක්. මෙයා මල් බංච් එකක් වගේ හැදෙන මල් ගොඩාක් කියන්නේ පැල වටේට ගොඩාක් දාලා මල් පිරෙන වර්ගයක්. හරි. එතකොට ඔන්න බ්ලැක් කාඩිනල් මල් 3ක් එක්ක. එතකොට මෙයා ඉන්නවා වැනිලා යලෝ ඔන්න කොළ පාට ඇබ්සලූට් ග්‍රීන් ඔන්න නෙදර්ලන්ඩ් කියුරෝ ඔන්න වර්ග 5ක එකතුවක් අද වටිනාකම දන්න කෙනෙකුට ඔන්න කතා කරලා ඉල්ලුම් කරන්න පුළුවන්. මං කිව්වා ඉක්මනට ගමනක් යන්න හදන කෙනෙකුට සමහර අය ඉන්නවා පුංචි පැල අරගෙන මල් එනකන් එහෙම ඉවසන්න බැරි පිරිසකුත් ඉන්නවා. අපිට කියනවා පුංචි පැල අරන් ඔය ලොකු වෙනකොට අපි ඉඳී දන්නේ නැහැ කියන මිස් අපි ඉඳී දන්නේ නැහැ කියන පිරිසකුත් ඉන්නවා. හරි. ඔන්න ඒ වගේ කෙනෙකුට ඔන්න වටිනාම මදර් ප්ලාන්ට් වර්ග 5ක්ම තියෙනවා. එතකොට මේ මදර් ප්ලාන්ට් 5ම වෙන්නේ වාසි පැකේජ් එකක් 4900යි. එහෙමනම් ඔන්න කැමති කෙනෙකුට කතා කරන්න පුළුවන් 077යි 244යි 86යි 84 WhatsApp ඕ නෝමල් දුරකථන අංකයෙන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.